මෙන්න ඩෙන්ගු මදුරුවේ. තෝ ආවේ මගේ ලොක්කව කන්නද? මන් තෝව මරාගෙන කනෝ යකෝ. සහෝදරවරුනි! අම්මා ෂවුටු! I thought it's a bomb blast. Who's shouting? No, මේ විමල්ගේ මල්ලි කිල්වින්. Carry on! Hello, මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? Ini. Sanji bersanji. කැරියා පොන්න කැරියා මගේ යාළුවෙක් තමයි ලොල්ලවන්නේ තේරෙනවද? ඒ හින්දා ඔය කැරියට ගන්න එපා මේ ඒරියා එකට. අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් තුන්දෙනෙක් ඉන්නවා කියන දෙදයි පඩි හම්බෙන්න. එයාට අරක් කාලා බොන්න මෙන්න. ලොකු දෙයක් කියලා හිතුවා නේ. තෝ හිතුවා මං ගොනෙක් කියලා. මම මේ පොණ්ඩේ දුන්න චීනෙක් නෙවෙයි යකෝ. හරියක්. පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක්. හරියන්තෝ මැනික ඔයා මේක හොඳට ආගන්න. ඔයා යයියද ටීවී වල මාත් දවසක යයි මැනික අවුඩි වල. ඔයාට එදාට එන්න වෙන්නේ මණික මාගාවට අඬාගෙන. අද නම් පැණිවරක ගහට එන ගහයි වගේ. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න. මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අනේ අයියා මං එහෙම කෙනෙක් නෙමෙයි. සුවපත් වෙත්වා බණ භාවනා කරන්න සීල සත්‍ය නිදුක්කෙත්තා. මේ ගෑණියේ බොයේ බලු කතාව නතර කරගනි. තොර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා. අන්න ඒක දැනගනි. මචං ගේමක් ගහපන් ලොවෙත් නැති. අන්න එහෙම ගේමක් ගහන්න හැම එකෙක් එක්කම මම ඉන්නවා. උඹලා ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ. එච්චර. පුත්තෝ මේක අහගනින්. තෝ වගේ පටු අදහස් තියෙන පකයෝ තමයි මැරෙන්න ඕනේ. පල්ලෙන් ඊට පල්ලෙන් එරියට කියලා ඔක බෝ කරගෙන මැරි. අද මෙච්චර කින්ඩිය දාද්දි ඔරොප්පු නොවෙන්න ගෑණියෙක්ද? නැගිටපන්. මට පාල් දෙමු අම්මට හු කොනවල. පුතෝ හොඳ. අද තොර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන. මොකේද ගෝ? හරි කෙලින් වරෙන් හරිද? අද තොර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. जिंदगी की ना टूटे लड़ी
Ini lah macam apa kedua. Pun dah. Ni hai mấy bạn đi. Cái chim đấy. Chim phải thay hoa. හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? අද මැසිව් අන්බොක්සින් එකක් තමයි කරන්න ලෑස්ති වෙන්න ඔයාලට පේනවා ඇති. කෙලින් වරෙන් හරිද? පික් දාගන්න අනම්මනම් කවිතම් කරන්න හදන්න එපා හදනවා. කනවතෝ තෝ කනවා මරාගෙන කනවා දැනගන්න. කැරි ගෝතයා. හට ආය නිසල බව ලද පිමට තිබුණේ නම් අද උදට නොවේ මේ තරම් සිසුම් මට කියන බොරු මානසි දාන්න එපා. මූනම් මිනිස්සෙක් නෙවෙයි. එක්කෝ මේ යකා පිඹුරෙක්. එහෙමත් නැත්තම් මූ කිඹුලෙක්. Oh my god. වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. හැත්ත මේක කාලා බිමත් සේරම කන්න රටම කන්නවද ලෝකෙම කන්න මරව ගන්න එපා තොපි. අම්මට හොඳ මොකක්ද තේරුණා? ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝ හිතුවා මං ගොනෙක් කියලා. මම මේ පොණ්ඩේ දෝ චීනෙක් නෙවෙයි අකෝ. අයබන සතුරුගේ සුළු ප්‍රසාරවන්නේ. බොරු කරන්න එපා හුත්තෝ. එක එක පක්ෂ වලට පොක දෙන්න හදන්න එපා. තේරෙනවද? මං කිසිම පක්ෂයක නැහැ. මං UMP කාරෙක්. උඹලා මිනිස්සුયો අපිත් මිනිස්සුયો. කනවතෝ තෝ කනවා මරාගෙන කනවා දැනගන්න. හට ආය ආය අලම් තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බින්ෆි. මල්ලි මේ අපේ අතරේ ඔය මොකුත් නෑ. මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අනිවාර්යයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි. දැන් ඔබට හොඳට නින්දයි. ගිලා ගමු. අද මැසිව් අන්බොක්සින් එකක් තමයි කරන්න ලෑස්ති වෙන්න ඔයාලට පේනවා ඇති. උත්තෝ මොකද? අද ගන්න පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද? මෙතන මොකේද ගෝ? හරි දැන් මම පොලිසියට කිව්වා පස්සේ මම කරගන්නේකෝ. පාලම් බං හුකන්න යන්න. අතේ යෝ අත කපන් යන මුත්තකේදෝ. මොකද්ද? තෝ අතේ යෝ අත කපන් යන කේදර.
වටේම කට්ටිය එකතු වෙලා හොඳටම කරන්න හැදුවේ මට. ඒ වුණාට කට්ටියටම හොඳටම කරලා පැන්නේ මම. පාසක මහත්තයෝ මේ ඔයගේ හැටිද? එහෙම නැත්නම් ඔහෙට පයිත්‍යයන්ද? පයිත්‍යයන් නම් බෙහෙත් තිරණ ආමුදුරනේ මේ වගේ උපන් හැටිය. මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කනවතෝ කනවා මරාගෙන කනවද මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනුවක් නෑ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑමයි. ඉවිවෙට මල්ලිලු වටේ මගේ මතකයේ මට සුවඳයි. මල්ලරගෙන ගියේ ඔයාට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි. යාළුවනේ මම බුදිය ගන්ට යන්නේ නෝලන ඔක්කොම බුදිය ගන්ට බුදු සරණයි good night